Hi guys, welcome back to my YouTube channel. ඉතින් චැප්නගල් YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ටික දවසකට වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුණා තිබුණ වැඩත් එක්ක ඒ කොහොම වුණත් ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්නම් channel එකෙන්. ඉතින් අද වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා ඉස්සරහට ගිහින් බලමු. ඉතින් ඔක්කොටම කලින් කාලේ ඉන්න බෑ. ඒ නිසා උදේට පොඩි දෙයක් කෑවා. අපි දැන් ඉන්නේ ජප්නා ටවුන් එකේ. එන අතරතුර වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මෙතන ඉඳන් අපි යන තැනට තියෙන කිලෝමීටර් 20ක් විතර තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු අද ඔයාලව එක්ක යන්නේ කොහෙටද කියලා. අපි යන දවසේ නම් වැස්ස තිබ්බේ නෑ. හොඳට අවුව තිබ්බා. ඒ වුණත් දැන් මේ දවස්වල ජප්නා වලට පොඩක් ප්‍රශ්නේ වැඩි වගේ. ඉතින් අද ඔයාලව එක්කන් ආවේ කැසිරිනා බීච් එකට. ඉතින් යාපනයේ දිස්ත්‍රික්කේ මේක තියෙන්නේ කරේ නගරවල. කරේ නගරවල තියෙන කැසිරිනා බීච් එකට තමයි අද අපි ඔයාලව එක්ක යන්න හදන්නේ. දැන් නම් ඉතින් අපි ළඟටම ඇවිල්ලා තමයි ඉන්නේ. ඔතන ඉඳන් පොඩක් ඉස්සරහට ගියාම පේන දුර ඔයාලට පේනවා ඇති. ඉතින් බීච් එකට ඇතුල් වෙන තැන මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් බීච් එක ඇතුළට එනකොට පොඩි මුදලක් වියදම් කරන්න වෙනවා අපිට ටිකට් එකක් ගන්න. ඉතින් අද අපි ඔයාලව එක්කන් ආවේ කැසිරිනා බීච් එකට. ඉතින් මෙතන හරි ලස්සන තැනක්. ඒ වගේම හරි පිරිසිදුයි. ඉතින් මෙහෙම බලද්දි නම් ලස්සන view එකක් තමයි පේන්න තියෙන්නේ. ආපු ගමම නිසා පොඩක් හිටියා. ඊට පස්සේ ටිකකින් අපි නාන්න ගියා යාළුවොත් එක්ක. එතන වීඩියෝ ක්ලිප්ස් ටික ඇඩ් කරේ නෑ වීඩියෝ එකට. ඉතින් මේ තැන ගැන කියනවා නම් ලොකු පොඩි හැමෝටම නාන්න විනෝද වෙන්න ගොඩක් ආරක්ෂිත තැනක්. ඉතින් ඒ වගේම තමයි මෙතන ගොඩක් පහසුකම් තියෙනවා. ලොකු පාකින් ඒරියා එකක් වගේම කෑම කඩ, වොෂ්රූම් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කැසිරිනා බීච් එකට කැසිරිනා කියලා නම වැටිලා තියෙන්නේ කැසිරිනා බීච් එක වටේට තියෙන කැසිරිනා ගසින්ද. ඉතින් බීච් එකට නාන්න ගියාම නාන්න ඕන තැන යාලා මාක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ওই පේන්නේ බෝට් එකට එහා පැත්තේ ඒ නාන්න හදලා තියෙන තැන තමයි මාත් ආපු පළවෙනි පාර කැසිරිනා බීච් එකට. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔහොම තමයි එදා ලස්සන දවස ගෙවුනේ. තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන යනකල් අදට මං ගිහින් එන්නම්. thank you වීඩියෝ එක බැලුවට. ඉතින් අමතක නොකර ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක යටින්.